අයිබෝවන් කියල පිළිගන්නවා ජීවා සිම්පල් ලයිෆ් YouTube චැනල් එකට. එහෙනම් එන්නකෝ තේබොන කොට කන්න එලෝරොටි ඉක්මනින් හදන රහස කියල දෙන්න. මම මේ හදන පිළිවලටම ඔයාලත් හදන්න ඕන. අලටික හොඳට හෝදලා 4ට වගේ කපල තමයි මම අලටික තැම්බෙන්න තියන්නේ. එතකොට ඉක්මනින් අලටික තැම්බෙනවා. අලටික තැම්බෙනකන් අපි ඕන කරන පිටි මිශ්‍රණය හදාගමු. පාන් පිටි කෝප්ප 4ක් අරගෙන අපි ඒකට ලුණු තේ හැඳි 2ක් එකතු කරන්න ඕන. පොල් තෙල් මේස හැඳි 2කුත් එකතු කරලා අපිට තියෙන්නේ මිශ්‍රණය හොඳින් කවලම් කරගන්න. වතුර පොඩ්ඩ එකතු කරලා අතේ ඇලෙන්නේ නැති වෙන්න ඩෝ එකක් අපි හදාගන්න ඕන. හැන්දෙන් මේ විදිහට කලවම් කළාට අපිට මේ ඩෝ එක හොඳට අතින් අනාගන්න වෙනවා. වතුර එකපාරට එකතු කරන්නේ නැතිව වතුර පොඩ්ඩ එකතු කරලා මේ විදිහට හොඳට මේ ඩෝ එක හදාගන්න ඕන. අතේ ඇලෙන්නේ නැති ගාන වෙනකන් අපි පොඩ්ඩක් මේ ඩෝ එක නීට් කරගමු. මේ ගත්ත පිටි ප්‍රමාණයෙන් එලෝල් රොටි 10ක් හදාගන්න පුළුවන්. මේ විදියට හදාගත්ත පිටිගුලිත් අපි හොඳින් නීට් කරගන්න ඕන. ඔන්න දැන් තමයි ඉක්මනටම එලෝරොටි හදන විශේෂම විදිය කියලා දෙන්නේ. අපි පිටිගුලි ටිකට පොල් තෙල් මේස හැඳි 2ක් එකතු කරලා විනාඩි 10ක් පැත්තකින් තියන්න ඕන. එතකොට මේ පිටිගුලි වලට පොල් තෙල් ටික උරලා අපිට හොඳින් මේ ගුලි තුනී කරගන්න ලේසි වෙනවා. මේ බලන්න පිටිගුලි ටික හදලා ඉවර වෙනකොට අල ටිකක් තැම්බිලා. ඔන්න මගේ චූටි කෙල්ල අල ටික හීනියට කපලා අදත් මට උදව් කරනවා. අපි දැන් එළෝ රොටියේ මැදට දාන මිශ්‍රණය හදාගමු. අපිට ඕන කරනවා සාමාන්‍ය ගානට කපාගත්ත රටලූණු, සුදු ලූණු, මිරිස්, කරපිංචා, ඒ වගේම ගෙදර තිබුණු මුගුණු වැන්න ටිකකුත් මම අද එකතු කරගන්නවා. ඔයාලට කැමති දෙයක් මේ ෆිලින් එකට එකතු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි කපාගත්ත අල ටික. තාච්චිය ලිපේ තියලා තෙල් ටික දාලා තෙල් ටික රත් වෙනකොට අපි ඒකට හීනියට කපාගත්ත සුදු ලූණු ටික එකතු කරනවා. කරපිංච එකතු කළාට පස්සේ සුදු ලූණුත් එක්ක ඒ ටික බැදෙනකොට හරිම සුවඳක් එන්නේ. පොඩි අය එහෙම ගෙදර ඉන්නවා නම් මිරිස් ටිකෙන් ටිකක් විතරක් මේ වෙලාවේ එකතු කරන්න. මුගුණු වෙන්න ටික එකතු කරලා හොඳින් ටෙම්පරාදු වෙන්න තියන්න. පලා වර්ග කන්න අකමැති පොඩ්ඩෝ ඉන්නවා නම් මේ විදිහට try කරන්න. ඔන්න මේ වෙලාවේදී අපි ලූණු ටිකත් එකතු කරගන්නවා. හදාගන්න මෙම මිශ්‍රණයට ලුණු ටිකක් එකතු කරලා කහ චුට්ටකුත් එකතු කරගන්න ඕන. අම්මිරිසුත් එකතු කරගත්ත නිසා කෑලි මිරිසුත් චුට්ටක් එකතු කරගන්න. එළවලු රොටි හදනකොට විශේෂයෙන් එකතු කරගන්න ඕන දෙයක් තමයි ගම්මිරිස් කියන්නේ. ගම්මිරිස් රස එනකොට තමයි එළෝ රොටියේ රස දැනෙන්නේ. මේ විදිහට හදාගත්ත මිශ්‍රණයට අල ටිකත් එකතු කරලා මිශ්‍රණය එක්ක හොඳට කලවම් කරගෙන පේස්ට් එකක් වෙනකන් හදාගන්න ඕන. ඉතිරි මිරිස් ටික දාගන්න කලින් මිශ්‍රණයෙන් පොඩ්ඩක් අපි චූටි කෙල්ලට අයින් කරනවා. ඔන්න දැන් තමයි අපි ඉතිරි මිරිස් ටික එකතු කරගන්නේ. මිශ්‍රණය හදාගෙන අපි හදන්න බලාපොරොත්තු වෙන එළෝ රොටි ගන්නට මිශ්‍රණය වෙන් කරගන්න ඕන. එතකොට අපිට හැම එළෝ රොටියටම එක සමානව මිශ්‍රණය දාගන්න පුළුවන්. මේ බලන්න පිටි මිශ්‍රණය තුනී කරගන්න මම අද ගත්තේ ඇල්මිනියම් පිඟානක්. බලන්නකෝ තෙල් ටිකක් දාලා විනාඩි 10ක් තියපුවාම පිටිගුල් ටික හොඳට තුනී කරගන්න පුළුවන් වෙන හැටි.
ඊට පස්සේ අපි හදන එලෝ රොටිය හැඩයටම මේ ෆිලින් එක තියලා මේ මම නමන විදිහට එලෝ රොටිය නමා ගන්න ඕන. එලෝ රොටිය නමන විදිහ දන්නේ නැත්තම් හොඳට බලාගන්නකෝ. එළවලු රොටි අපේ ගෙදර නිතරම හදනවා. ඇත්තට මේක හරිම පහසුවෙන් හදන්නත් පුළුවන්. හරි අඩු තෙල් ප්‍රමාණයක්නේ යන්නේත්. එළවලු රොටි ටික හදාගෙන තැටිය රත් වෙන්න තියලා එකවර ගොඩක් පුච්ච ගන්නත් පුළුවන්නේ. ඒ නිසා ගෑස් එකත් ඉතුරුයි. මෙන්න මේ විදිහට අපි ඉතුරු එළවලු රොටි ටිකත් හදාගමු. තැටියේ එළවලු රොටි ටික තියන්න කලින් අපි හොඳින් තෙල් චුට්ටක් ගාගන්න ඕන. රොටි තැටියේ හදන නිසා නිතර හෙට මෙහෙට පෙරලලා අපි මේක ලස්සන පාටක් වෙනකම් පුච්ච ගන්න ඕන. දෙපැත්ත හොඳට පිච්චුණට පස්සේ ඉතුරු පැති තුනත් අපි පෙරලලා පුච්ච ගන්න ඕන. මේ බලන්නකෝ හරි ලස්සනට එළවලු රොටි ටික පිච්චිලා තියෙන හැටි. මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න මාව සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම් ලස්සන වීඩියෝ එකකින් ආපහු හම්බ වෙමු.